ඔයත් නිකමට ඉන්න වෙලාවක ඇස් දෙක පියාගෙන හිතන්න. ජීවිතය කියලා කියන්නේ නොතිත් ආසාවන් හඹා යාමද කියලා. මේකේ අවසානයක් නැහැ. අවසානයේ කොහෙද කියලා කල්පනා කරලා බලන්න. මිනිස්සු හිතන් ඉන්නවා ආසාවන් පස්සේ දුවගෙන ගිහිල්ලා ඔක්කොම ලං කරගත්තාම කවදා හරි සැපයි කියලා. මම මේ ඊයේ පෙරේද බණක් කිව්වා අවුරුදු 52යි මහත්තයා මැරුණා. 7 දවසේ බණ. නෝනා මම බණ කියන්න ගේ ඇතුළට ගියාම අඬ කියනවා හාමුදුරනේ මෙයා බඩට කෑමක් කෑවෙත් නැහැ. ආසා කරන තැනක ගියෙත් නැහැ. කිසිම සැපක් වින්දෙත් නැහැ. හම්බ කරන එක විතරයි කරේ. ළමයින්ට උගන්නන එක විතරයි කළේ. එයා හැමදාම කිව්වේ 55න් පෙන්ෂන් ගිහිලා සතුටින් ඉන්න මං මහන්සි වෙනවා කියලා. අන්තිමට නොතිත් ආසාවන් පස්සේ හඹා ගියා. එලොවත් නැහැ, මෙලොවත් නැහැ, නිවනක් නැහැ.